අද මං නිවාඩු දවසේ හදන්න හැදුවේ රයිස් එකක් එක්ක චොප්සියක් එක්ක පොඩි චිකන් කරි එකක්. අපි බලමු ඉතින් ඒ වලට මොනවද ඕන කියලා. අලපෙති ටිකක් කපා ගත්තා. ඊට පස්සේ ලුණු ටිකක් චොප්සියට අවශ්‍ය දාත්තා. මම මුලින්ම හදාගන්නේ. ඊට පස්සේ සුදු ලුණු ගෝව ටික ලුණු වතුරේ දාලා තියාගන්න. ඊට පස්සේ තෙල් ටිකක් දාලා සුදු ලුණු ටික එකතු කරලා රම්ප කරපින්චත් එකතු කරලා ටෙම්පරාදු වෙනකොට අල ටිකයි තැම්බෙන්න වැඩියෙන් තැම්බෙන්න ඕන ටික තමයි මුලින්ම දාගන්නේ. කැරට් ටිකයි දාගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් වහලා තියලා ඒ ටික තැම්බෙනකන් විනාඩි 2ක් විතර අන්තිමට බොහොන්චි ටික එකතු කරගන්නවා. ඒ ටිකක් පොඩ්ඩක් ෆ්‍රයි වෙනකොට චොප්ස් එකේ අපේ පාට නැති වෙන්න දෙන්නේ නැහැ. ලුණු වතුරේ දාගත්ත ගෝව ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ වතුර ටිකක් දාගෙන දිය කරගත්ත කෝන් ෆ්ලවර් ටිකත් එකතු කරගත්තා. ලුණුයි ගම්මිරිසුත් අන්තිමට එකතු කරගත්තා. දැන් අපි ඉතින් චොප්සිය හරි විනාඩි 2ක විතර බා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම කරගත්තේ රයිස් එක හදාගන්න එක. සුදුන් ටිකක් බැදෙන්න තියලා ඒකටම චිකන් ටික ලුණු රම්ප කරපින්ච එකතු කරගත්තා. ඊට පස්සේ කහ ටිකක් දැම්ම මගේ රයිස් එක ටිකක් කහ පාට වෙන්න ලුණු එකතු කරගත්තා. ඒ ටික හොඳට පැදීගෙන එනකොට අවු මිරිස් ටිකක් එකතු කරගෙන ගම් මිරිස් එකතු කරා කෑලි මිරිස් ටිකක් එකතු කරලා මම මේකට සෝස් අර කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ගෙදර තියෙන දේවල් වලින් හදාගන්නේ. ඊට පස්සේ බත් එක එකතු කරලා හොඳට කවලම් කරගත්තා. කහ චුට්ටක් දැම්මම මේක ලස්සන පාටක් වෙනවා. කහ නැතුව හදන්නත් පුළුවන්. අන්තිමටත් මම කැරට් ලීස් ටිකක් එකතු කරා. එතකොට රයිස් එක ගොඩක් රහයි. රයිස් එක හදාගත්තට පස්සේ චිකන් කරි එක හදාගන්න තමයි මම හැදුවේ. මේක ගොඩක් සැරට නෙමෙයි. ලිම 3-5 ටිකක් කනලා තිබ්බ චිකන් එක. ඊට පස්සේ මුළු සුදු ලුණු අවමිරිස් දාලා ටෙම්පරාදු කරලා ඒකට මිරිස් 3-5 දාලා ටෙම්පරාදු වෙන්න තිබ්බා. ඊට පස්සේ තක්කාලි මාළු මිරිස් චිකන් ටික දාලා වතුර ටිකක් තියලා හොඳට තැම්බෙන්න තිබ්බා. මේක තමයි මම අද චිකන් කරි හදාගන්නේ. වැඩි සැරටත් නැතුව ඒ වුණාට මාළු මිරිස් එක සැරයි. මගේ දවල් කාලේ ඉතින් මේ වගේ තමයි ගෙවුනේ. මේ ලස්සන පරිසරයත් එක්ක චිකන් කරියත් හරියනකම් ඊට පස්සේ අපි චූටි පිටාව ටිකක් පොඩ්ඩක් සෙල්ලම් කර හිටියා. දැන් මගේ රයිස් එක හරි. රයිස් එකයි මගේ චොප්ස් එකයි චිකන් ටිකයි දාගෙන මේ විදිහට තමයි දවල් කෑම එක ඉතින් හැදුවේ. කන්න තමයි ඉතින් ලෑස්ති වෙන්නේ. ආයෙත් මේ වගේ රසවත් කෑම එකකින් හමු වෙමු. ස්තුතියි.